සංගීත සීසන් 2 කතාවේ ඇත්තටම අසේනුව බේරගෙන එන මහි මුලින්ම චේතනාටයි ඇමතුමක් ගන්නෙ. ඒකට හේතුව ගැන අපි අද මේ වීඩියෝ එක තුළින් සඳහන් කරනවා. සංගීත සීසන් 2 කතා මාලාවේ අද අපිට කතා කරන්න තියෙන්නේ ඉතාමත්ම කුතුහලය පිරි හැඟීම්බර මෙන්ම තීරණාත්මක සිදුවීම් කිහිපයක් ගැනයි. මහී විසින් අසේනිව කල්පනික ග්‍රහණයෙන් සහ අනතුරුදායක තත්ත්වයෙන් බේරගෙන එනු ලැබුවත් ඇය පසු වූයේ දැඩි අසීරු සහ දුර්වල තත්ත්වයකයි. දින ගණනාවක් නිසි පරිදි ආහාර නොගැනීම නිසා ඇගේ සිරුර බෙහෙවින් ක්ෂය වී තිබුණා. මේ තත්ත්වය හමුවේ මහීට ක්ෂණිකව ගත හැකි හොඳම සහ එකම විසඳුම වුණේ චේතනාව සම්බන්ධ කර ගැනීමයි. චේතනා කියන්නේ අසේනි වගේම දක්ෂ වෛද්‍යවරියක්. මහීගේ හදිසි ඇමතුම ලැබීමත් සමග ඇය කිසිදු පැකිලීමකින් තොරව වහාම ක්‍රියාත්මක වෙනවා. අසේනි සොයා යන ගමන. මේ දුරකථන ඇමතුමෙන් පසු චේතනා ඉතා ඉක්මනින් අසේනි සිටින ස්ථානයට ළඟා වන්නේ ඇයව බාර ගැනීමට සහ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටයි. ඉදිරියේදී සිදුවන දේ වෛද්‍යවරියක ලෙස චේතනාගේ පැමිණීම අසේනිගේ ජීවිතයට මෙන්ම ඉදිරි කතාවේ ගමන් මගටද කෙසේ බලපායිද යන්න අපිට විශේෂයෙන් මේ වෙලාවේ මතක් කළ හැකිව තියෙනවා.